ආදරණීය යාළුවෝ හැමෝමම මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුත් මාසය වෙනුවෙන් මම තෝරගත්ත මල් වර්ගයන් තමයි මේ. දම් සහ සුදු පැහැයෙන් තමයි මම තෝරගත්තේ මේ මාසෙට. ඉතින් මම ලෑස්ති වෙන්නේ දැන් මේ මල් පැල ඉඳව ගන්න. දන්න කවුරු හරි ඉන්නවනම් මේ දම්පාට මල් පැලේ නම කියන්නකෝ. මොකද මම මේකේ නම නම් දන්නේ නැහැ. ඉතින් මම මේ වැඩවලට මගේ ලොකු දුව යුවීව මම එකතු කරගත්තා. මොකද පුංචි වයසේ ඉඳලා දරුවන්ට එයාලගේ ජීවිතයට අත්දැකීම් එකතු කරන්න ඕනේ. ඒ අත්දැකීම් තමයි එයාලව කවදා හරි පරිණත පුද්ගලයෙක් විදිහට සමාජයට ඒගොල්ලොන් එකතු කරන්නේ. ඉතින් මම මේ මල් පැලේ දැන් ඉඳව ගන්නවා. මම ඔයාලට කැමති පුංචි ට්‍රික් එකක් දෙන්න. මල් පැල ඉඳවන්න ආස කට්ටියට මල් පැල හදනකොට ඒ මල් පැල ඉඳවලා ඔයගොල්ලෝ නිල් කැට 5-6ක් විතර පැලේ යටට, ඒ කියන්නේ පස් පුරවන්න කලින් දාලා ඊට පස්සේ ඔයගොල්ලෝ පස් හරි කොහොඹත් හරි කොම්පෝස්ට් පොත් හරි එකතු කරන්න. මොකද ඒ විදිහට අපි මල් පැල හදපුවාම ඒ වගේ හොඳ මල් වගේම ගහත් හොඳට හැදෙනවා. මේක මං කලින් මගේ රෝස පැල වගේ එකට මම අනුගමනය කරා. ඉතින් ඒ රෝස මල් පැල හොඳින් හැදුනා වගේම හොඳට මලුත් තිබුණා. ඉතින් ඒකින්ද මම දැන් ඒ ක්‍රමය භාවිතා කරනවා ගොඩක් මල් පැල ඉඳවනකොට. ඉතින් මට ඒ ක්‍රමය සාර්ථක වුණ හින්දා මම ඔයාලත් එක්ක ඒ ක්‍රමය බෙදා ගන්න කැමතියි. ඉතින් ඔයාලත් මල් පැල හදන්න ආස කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් බලන්න මේක කරලා ඔයාලටත් හොඳ ප්‍රතිඵල හම්බෙවි. ඉතින් මේ විදිහට මම මගේ ගෙනාපු පැල ඔක්කොම ඉඳ ගන්නවා. මේක පැලයක් තමයි ඔයාලට පේන්නේ දැනට. ඉතින් ඒ වගේ මම මල් පැල තව 5ක් ගෙනාවා. ඒ පහම මම මේ විදිහට ලෑස්ති කර ගන්නවා. මල් පැල ඔක්කොම ඉඳව ගත්තට පස්සේ මම මේ ඔක්කොටම හොඳින් වතුර එකතු කළා. මොකද පැලයක් හැදෙන්න හිරු එළිය වාතය වගේම ජලයත් අවශ්‍යයි. ඉතින් මේ වගේ මම තව පැල 5ක් හරි ගස්ස ගත්තා. ඉතින් ඒ ඔක්කොටම මේ වගේ හොඳට වතුර එකතු කළා. මේ තියෙන මම සුදු පැහැයෙන් තෝරගත්ත බටර් වතු සුද්ද. ඉතින් මම ඒකත් ඒ විදිහටම ලෑස්ති කරගෙන ඒ ඔක්කොටමත් වතුර එකතු කරගත්තා. ඉතින් ඔයාලට මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට වැදගත් වෙන මේ වගේ පුංචි දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝම උත්තම ස්තුතියි.